විජේ කුමාරතුංග මහත්මයා මොන වගේ අත්දැකීමක් දුන්නද ඔබතුමාට සිනමාවට එන්න? ඇත්තටම එතුමාගේ සෙවනල්ල පවා මට ලොකු ශක්තියක් වුණා. ඉතින් ඒ වගේම එතුමා දීපු අවවාදේ මොකද මම ඒකට බාපට කෙලින් කතා කරලා කියන්නේ නැහැ මට රඟපාන්න අවස්ථාවක් දෙන්න කියලා. මගේ අම්මට කියලා අම්මා තමයි කිව්වේ විදිය මෙන්න මෙයාට පොඩ්ඩක් අවස්ථාවක් දෙන්න කියලා මට කියන්න කියනවා කිව්වම බාප්පා මට දීපු අවවාදේ නිසා මට ලොකු ශක්තියක් ලැබුණා. මොකද බාප්පා කිව්වේ මම පාර කපාගෙන ගිහිල්ලා තියෙනවා. ඔයාගේ හැකියාවල් පෙන්වන්න. ඒ හැකියාවන් තුල ඔයාගේ ගමන සකස් වෙයි. නැත්තම් ටික කාලයක් මම අතින් ඇදගෙන ගියොත් මම අතහැරපු දවසට ඔයා දුක් වෙයි. මගේ හොඳම කාලේ අවුරුදු 4-5ක් නාස්ති වුණා නේද කියලා දුක් වෙයි. ඉතින් හැබැයි ඊට පස්සේ මම ඔය හිත හොඳ ඡන්දියව කරගෙන ඒ දරපු උත්සාහය හැබැයි බහුකාලීනව මම දන්නවා දැන් මම ඊළඟට මේ වගේ චිත්‍රපටි ගණනාවක බාප්පා මාව ගන්න කියලා තියෙනවා. හැබැයි ඒක මිය යනකනුත් බාප්පා මට කියලා නැහැ. ඒ අධ්‍යක්ෂකවරු තමයි කියන්නේ විජේනාත් කිව්වා අපිට ඔයාව ගන්න කියලා. ඉතින් අන්න ඒ වගේ අර එහෙම කෙනෙක්ව අතරමං කරන්න සූදානම් නැති කියන්න ඕන දේ මූණටම කියන සහ ආදරය කියන එක මේ එතුමාගේ හදවතෙන් ගමේ ඉන්නකොට මම දන්නවා ගමේ බොහෝ පිරිසක් තමන්ගේ දරුවෙකු වගේ වැඩි හිටියෝ බාපට ආදරය කරේ. ඒ වගේ සුවිශේෂ චරිතයක් විජේ කුමාරතුංග කියන්නේ. ඒ වගේම තමයි අපි මූලාශ්‍ර දිහා බලද්දී ජීවන් මහත්මයා මේ පුතුමන්ගේ පළවෙනි රංගන දායකත්වයේ සැපුවේ මේ ගංගාධර චිත්‍රපටයේදී කියලා සඳහන් වෙනවා. හැබැයි මේ තනිතර චිත්‍රපටයේදී නේද ඔබතුමාගේ පළවෙනි රංගන දායකත්වය ලබා දෙන්නේ? ඔව් ඇත්තටම මම වේදිකා නාට්‍යවල රංගපාන තියෙන කැමැත්ත එක්ක මගේ හිතවතෙක් යෝජනා කරනවා අපි සිංහල සංස්කෘතික ආයතනයට එතන ගිහිල්ලා අපිට මේ වේදිකාවට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. එතනදී තමයි ওই තනිතරුව චිත්‍රපටයට මාව තෝරගත්තේ. ගොඩේ දවසට බෙල් බොටම දාලා පොන්නේ මෙතනට ආලා ඒ අර ජනක රත්නායකගේ මේ චිත්‍ර කතාවට අනුවනේ තෝරගත්තේ. නමුත් මෙතන ගංගාධර චිත්‍රපටේ මට ගිහිල්ලා සුමිත්‍රා පීරිස් මහත්මිය හම්බ වෙන්න කිව්වා. හම්බ වෙන්න කිව්වට හරි ඔයාව තෝරගන්නවා කිව්වට දැන් මම හිතේ මවන් ඉන්නේද ඇත්තම එහෙම වුණා කියලා තමයි කියන්නේ. මේ මම සෙට් එකට යනකොට සනත් තමයි ඒ චරිතේ රඟපාන්නේ. ඉතින් මම ඒකට මේව වුණේ නැහැ සැලුනේ නැහැ. මම බාප්පගේ කිව්වා ඔය දැන් ගීප් එක කරන්නකෝ කියලා කිව්ව මිසක් ඒ ගැන මට ඒකට විරුද්ධව කියන්න ගියේ නැහැ. මොනවත් මම දීපු එක කරන්නකෝ කියන එක තමයි කිව්වේ. ඉතින් ඇත්තටම මේ ඔය විදිහට තමයි ගංගාධර කල ෆිල්ම් එකක්. කල ෆිල්ම් එකට ප්‍රථම ප්‍රයොරිටි හම්බ වෙනවා. ඒ අනුව තමයි ගංගාධර චිත්‍රපටය ඉස්සරහට 82 තමයි තනිතරුවේ. දැන් තව දෙයක් තමයි මේ ජීවන් මහත්මයා මේ බොහෝ විචාරකයෝ දක්වන මතයක් තමයි මේ විජේ කුමාරතුංග මහත්මයා තාමත් ජීවතුන් අතර ඉන්නවා මේ දේශපාලනයට සම්බන්ධ නොවුණා නම් කියලා. ඔතන මොකද දැනෙන්නේ? ඔව් එහෙම කියන්න පුළුවන්. දේශපාලන හේතුව මත මෙතුමාව ඝාතනය කරේ. නමුත් ඉතින් ධර්මතාවයට අනුව අපිට මේ සකස් වෙලා තියෙන ගමන් මගේ ගිහිල්ලා ගමන අවසන් කරන්න ඕන කියන එක මගේ හැඟීම. හැබැයි ඉතින් දේශපාලනය නොකරනම් ඒත් මැරෙන්න දිනවල මැරෙන්න